හලෝ යාළුවනේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ නිපුණතා YouTube channel එකෙන් ඔයාලා වෙත ගෙන එන Excel series එකේ දෙවෙනි දවසත් සමග. ඉතින් අද අපි activities පටන් ගන්න. ටේබල් එකක් වගුවක් හදාගන්නේ කොහොමද? වගුව ලස්සන කරගන්නේ කොහොමද? ඒ වගේම පන්තියක සුසුම් ප්‍රමාණයක් ලබාගත් ලකුණු වල එකතුව හොයාගන්නේ කොහොමද? ඇවරේජ් ලකුණු හොයාගන්නේ කොහොමද? වැඩිම ලකුණු හොයාගන්නේ කොහොමද? අඩුම ලකුණු හොයාගන්නේ කොහොමද කියලා අද දවස තුල අපි කතා කරමු. හරි. අපි අපේ වැඩේට යමු. අපි අලුත් සීට් එකක් ගමු. මම මුලින්ම සිසුන්ගේ නම් සහ ඔවුන් එක් එක් විෂයන් සඳහා ලබාගත්තු ලකුණු ප්‍රමාණයන් Excel සීට් එකට ඇතුළත් කරගන්නවා. දත්ත ටික ඇතුළත් කරගත්තාම අපිට පේනවා මේ ස්ටුඩන්ට් නේම් කියන සෙල් එකේ ස්ටුඩන්ට් කියන නම විතරක් පේනවා නේම් කියන එකේ සම්පූර්ණ කොටස පේන්නේ නැහැ. ඒ වගේම ටෝටල් කියන ඒ වගේත් ඒ වගේම තමයි සම්පූර්ණ නම පේන්නේ නැහැ. ඉතින් අපිට ඒ දෝෂය වළක්වා ගන්න අපිට පුළුවන් මේ B සෙල් එකයි C සෙල් එකයි C කෝලන් B කෝලන් එකයි C කෝලන් එකයි අතර තියෙන මේ ඉර කෙලින් අරන් ගිහින් මේ විදිහට mouse එක left button එක ක්ලික් කරලා මේ දකුණු පැත්තට ඇදන් යන්න පුළුවන්. එහෙම කරද්දී ඔයාට ස්ටුඩන්ට් නේම් කියන නමට ඕනේ පරතර ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ විදිහටම ටෝටල් කියලා තියෙන තීරු වලටත් මම ඒ විදිහටම කරනවා. හරි අපිට ඒ විදිහට අපිට අවශ්‍ය සෙල් එකක් විශාල කරගන්න කුඩා කරගන්න ඒ විදිහට පුළුවන්. හරි ඔයාලා දකින්න ඇති පළවෙනි සීට් එකේ අපි හැදුව වගුවේ ෆස්ට් ටර්ම් ටෙස්ට් කියන එක සෙල් එකක් විදිහටත් grade 11 කියන එක තවත් සෙල් එකක් විදිහට තමයි තියෙන්නේ. සෙල් විශාල සෙල් ප්‍රමාණයක් එකතු වෙලා එක සෙල් එකක් බවට පත් කරගෙන තියෙනවා වගුවේදී. හරි අපි බලමු අපේ සීට් එකේදී අපේ වගුවේදී අපි ඒක කරගන්නේ කොහොමද කියලා. B2 සෙල් එකේ සිට H2 සෙල් එක දක්වා සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරන් ඔයාලට රිබන් එකේ බලා ගන්න පුළුවන් alignment කොටසේ merge and center කියලා තියෙනවා. ඒක ක්ලික් කරා. ඊට පස්සේ මේ B2 සිට H2 දක්වා එක සෙල් එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි B3 සිට H3 දක්වාත් merge and center කරගන්න. අපිට ආයේ සෙල් තිබුණු තත්ත්වයටම ගන්න පුළුවන්. control එක reset දෙපුවාම අර අපි merge and center කරගත්ත සෙල් ආය තිබුණ තත්ත්වයටමපත් වෙනවා. අපි මේකත් ආය තිබුණු තත්ත්වයටමපත් කරගමු. ඒකත් ආය සෙල් එකකින් එක තිබුණු තත්ත්වයටමපත් වුණා. merge and center නැති වෙයි. ඊට පස්සේ අපි බලමු මේ දෙකම එකපාර සිලෙක්ට් කරලා කොහොමද මේක merge and center කරගන්නේ. හරි අපි කලින් කරපු විදිහටම මේක merge and center කරොත් මොකද වෙන්නේ? හරි අපි merge and center කරා. ඒ වුණාට මේක එක සෙල් එකක් විදිහට තමයි merge and center වෙලා තියෙන්නේ. අපිට උවමනා උනේ සෙල් දෙකක් විදිහට merge and center කරගන්න. ඒ වුණාට අපි මේ කරපු විදිහට අපිට එක සෙල් එකක් විදිහට තමයි මේක merge and center උනේ. හරි. මේක එහෙනම් අපි මේ විදිහට සිලෙක්ට් කරලා කොහොමද මේක merge and center කරගන්නේ? හරි අපි බලමු ආයේ මේක සිලෙක්ට් කරගන්න. control එකයි Z එකයි ඔබලා ආයේ තිබුණ තත්ත්වයටම ගමු. හරි නැතිබුණ තත්ත්වයට ආවා. මේක අපි ආයේ සිලෙක්ට් කරගමු. ඒ කියන්නේ B2 සෙල් එකත් H3 සෙල් එකත් අතර පරාසය සිලෙක්ට් කරගෙන මේ merge and center කියන එකේ යටට තියෙන ඊතලයේ ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන merge and across මේක ඔබන්න. මේක දැන් සෙල් දෙකක් විදිහට merge and center වෙලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය දේවල් මේ සෙල් දෙකේ ටයිප් කරගන්න පුළුවන්.
හරි අපි ටයිප් කරන්න ඉවරයි. ඒ වුණාට අපි කලින් වගුවේදී දැක්කා මේක මැදට ඇවිත් තියෙන මේ දෙකම තියෙන්නේ වගුවේ මැද. ඒත් මේකේ බම් පැත්තට අලයින් වෙලා. අපි කොහොමද මේක නැති කරන්නේ? රිබන් එක ඔයාලට තියෙනවා මෙන්න මෙතන alignment යටතේම දෙවෙනියට තියෙන center your content කියන එක ක්ලික් කරන්න ඕනේ. අපි මේ දෙකම එකපාර සිලෙක්ට් කරගමු. හරි. අන්න මැදට ආවා. merge and center වුණා. හරි. මේක head එකක් නේ නිසා අපි මෙතන font එක යටතේ රිබන් එකේ font එක යටතේ එකට ගිහින් heading ඊට පස්සේ bold කරගමු. හරි. අපි දැන් හොයමු කොහොමද සිසුන් එක එක්කෙනා ගත්තු ලකුණු වල එකතුව හොයාගන්න කියලා. මම එකතුව හොයාගන්න ක්‍රම 3ක් යොදාගෙන තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි එකින් එක. ඒ කියන්නේ අපි ෆෝමියුලා එකක් යූස් කරද්දී සමාන ලකුණ මුලින්ම ගහ ගන්න. ඊට පස්සේ මුලින්ම මැත්ස් වල ලකුණ ඇතුළත් කරගන්න. ඊට පස්සේ එකතු කිරීම ලකුණ ආය සයන්ස් වල ලකුණ. ඊට පස්සේ එකතු කිරීම පස්සේ ඉංග්‍රීසි වල ලකුණ. අපිට අවශ්‍ය විෂයන් වල ලකුණු දීලා එන්ටර් ලකුණු උබා ගන්න. එකතුව 196ක් විදිහට එනවා. හරි මේ විදිහට අපිට කසුන්ට අදාළ විෂයන් තුනේ ලකුණු වල එකතුව ලැබුණා. අපි අනිත් 4 දෙනාගේ ලකුණුත් ගමු. ඒකට මම ඔයාලට කෙටි විදියක් කියලා දෙන්නම්. ඔයාලට මේ ඇක්ටිව් සෙල් එකේ දකුණු පැත්තේ යට පොඩි ඩොට් මාක් එකක් පේනවා ඇති. එතෙන්ට අපි කර්සර් එක අරන් ගියාම ඔයාලට පේනවා ඇති ප්ලස් මාක් එකක් ධන ලකුණක් පෙන්වනවා. ධන ලකුණ ආවහම අපි කර්සර් එක මවුස් එකේ left key එක ඔබන් පල්ලෙහාට අපිට අවශ්‍ය ලකුණු අවශ්‍ය අංජලි දක්වා ලකුණු අවශ්‍යයිනේ. ඒ නිසා අපි මෙතෙන්ට ගෙන ඇවිදින් මේ පිල් හැන්ඩල් එක අතාරිනවා. අපි මේකට කියන්නේ පිල් හැන්ඩල් එක කියලා. අපිට අනිත් අයගේ ලකුණු ප්‍රමාණයත් මේ මුළු ලකුණු ප්‍රමාණයත් මේ විදිහට ලැබිලා තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන්. හරි අපි බලමුකෝ ඒක මෙයාලගේ සූත්‍රය කොහොමද ආවේ කියලා. මෙන්න බලාගන්න පුළුවන්. C6 සෙල් එකයි D6 සෙල් එකයි E6 සෙල් එකයි ඒ විදිහට එකතු වෙලා තමයි මෙයාගේ මේ ලකුණු හැදිලා තියෙන්නේ. හරි අපි දැන් බලමු සම්යදාගෙන කොහොමද මේකේ එකතු මුළු ලකුණු ප්‍රමාණය හොයාගන්නේ කියලා. බ්‍රැකට්ස් ඕපන් කරගන්න ඕනේ shift එකත් එක්ක 9 ඔබන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් අවශ්‍ය ලකුණු ප්‍රමාණයන් ඇතුළත් කරන්න. C5 සෙල් එක කමාවක් D5 සෙල් එක කමා E5 සෙල් එක ඒ විදිහට අපිට අවශ්‍ය සෙල් තුන ඇතුළත් කරගෙන ආයෙ බ්‍රැකට්ස් වහගන්න. shift එකත් එක්ක බිඳුව. ඊට පස්සේ enter දෙන්න. අන්න ඔය විදිහට 196ක් විදිහට ආයෙ මුල් ලකුණු ප්‍රමාණය ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් fill handle එකකින් ආයෙ මේක පල්ලෙහාට ගන්න. හරි. ඒ වගේම අපි කලින් කරේ sum එකත් එක්ක එකින් එක ලකුණු ඇතුළත් කරන එක සෙට් එකින් එක සෙල් එක තෝරලා දැම්මේ. අපිට පුළුවන් C5 සෙල් එක තෝරාගෙන අපිට අවශ්‍ය රේන්ජ් එක මොකක්ද කියලා දක්වන්න. C5 ඉඳන් E5 දක්වා කියන රේන්ජ් එකේ ලකුණු වල එකතුව අපිට අවශ්‍යයි. ඊට පස්සේ ආය ඔයා shift එකත් එක්ක බිඳුව බාගෙන බ්‍රැකට්ස් අහන්න. ඊට පස්සේ enter දෙන්න. 196ක් විදිහට ලකුණ හරි ආය fill handle එකකින් අපි පල්ලෙහාට දගමු. හරි අපි දැන් බලමු
ඇවරේජ් එක. ඒ කියන්නේ සාමාන්‍ය ලකුණ ගන්න කොහොමද කියලා. ඇවරේජ් එක ගන්න කොහොමද? සාමාන්‍ය ලකුණ ගන්න කොහොමද කියලා. බලමු කසුන්ගේ ඇවරේජ්. සාමාන්‍යයෙන් අපි ඇවරේජ් එකක් ගන්නේ මුළු ලකුණු ප්‍රමාණය බෙදනවා තියෙන විෂයන් ගන්න. විෂයන් කීයක් තියෙනවද? 3යි තියෙන්නේ. බෙදනවා. හරි. මේ තමයි කසුන් ගත්ත ඇවරේජ් ලකුණ. සාමාන්‍ය ලකුණ. අපි මේකත් පිළ හැඩල් කරගෙන බලමු. මේ තියෙන නිමල් ගත්ත ඇවරේජ් ලකුණ, මේ සමන් ගත්ත ඇවරේජ් ලකුණ, මේ විදිහට 15ට එක එක ශිෂ්‍යයා ගත්ත ඇවරේජ් ලකුණ සඳහන් වෙනවා. හරි. මේක දශම සංඛ්‍යාවත් එක්ක නැවිත් තියෙන මේ දශම සංඛ්‍යා අපිට නැති කරගන්න පුළුවන්. රිබන් එකේ නම්බර් කියන කොටසේ තියෙන මේ අයිනේ තියෙන මේ අයිකන් එක ක්ලික් කරගෙන ඔයාට ආසන්නම අගයට මේ දශම සංඛ්‍යා සමග ලබා දුන්න උත්තරය මෙතන ලබා ගන්න පුළුවන්. හරි. Excel එකෙන් මේ අපි සාමාන්‍ය ගණන් වලදී ඇවරේජ් එක හොයාගන්න විදිහ. Excel වලින් අපිට මේකට සම් හොයන එකතුව හොයනවා වගේම ෆෝමියුලා එකක් අපිට ලබා දීලා තියෙනවා. ඒ ෆෝමියුලා එක ඇවරේජ්. විෂයන් තුනේ ලකුණු ඇතුළත් කරගන්න ඕනේ. පරාසය ඊට පස්සේ බ්‍රැකට්ස් වල ඊට පස්සේ එන්ටර් දෙන්න. මේ තමයි ඇවරේජ් එක. ඒ විදිහටම පල්ලෙහාට හැන්ඩල් කරගන්නවා. ඊට පස්සේ ආසන්න මගයට වටය ගන්න. හරි. අපි දැන් බලමු highest mark එක නැත්තම් වැඩිම ලකුණ කොහොමද හොයාගන්නේ කියලා. මේකෙනුත් මේකෙදිත් අපිට ෆෝමියුලා එකක් දීලා තියෙනවා. මේකෙදී අපි යොදා ගන්න ෆෝමියුලා එක max. max ඊට පස්සේ බ්‍රැකට්ස් ඕපන් කරගන්න. ඊට පස්සේ ආයෙත් අපිට ලකුණු වල පරාසය අපි ආයෙ ඇතුළත් කරගන්න. බ්‍රැකට්ස් එක වහනවා එන්ටර් දෙනවා. හරි. highest mark එක කියන්නේ කසුන් ලබාගත්තු වැඩිම ලකුණ තමයි 85. මේ තියෙන සයන්ස් වලට ලකුණු 85ක් ලබාගෙන. හරි. අපි මේකත් පිල් හැන්ඩල් කරගමු පල්ලෙහාට. නිමල් ලබාගත්තු වැඩිම ලකුණු 80. මැත්ස් වලට 80යි. සමන් ලබාගත්තු වැඩිම ලකුණු ඉංග්‍රීසි වලට 92යි. පිල්නිවි ලබාගත්තු වැඩිම ලකුණු 80යි ඉංග්‍රීසි වලට. අංජලි 91යි සයන්ස් වලට. හරි. අපිට පුළුවන් වැඩිම ලකුණු හොයාගත්තා වගේ අඩුම ලකුණු හොයාගන්න. ඒකදී අපි යොදා ගන්න ෆන්ක්ෂන් එක min කියලා ටයිප් කරා. බ්‍රැකට්ස් ඕපන් කරනවා. ආයෙ අපිට ලකුණු වල පරාසය. ඒ කියන්නේ C5 කෝලන් එකේ ඉඳන් E5 කෝලන් එක දක්වා අපි ලකුණු ඇතුළත් කරගන්න. ආයෙ බ්‍රැකට්ස් වල shift එකත් එක්ක බිඳුව බලලා එන්ටර් ලබා දෙනවා. සමන් කසුන්ගත්තු අඩුම ලකුණු ප්‍රමාණය 33. ඉංග්‍රීසි වලට ලකුණු 33ක් තමයි කසුන් අඩුවෙන්ම ලබා ගන්නේ. හරි. අපි අනිත් අයගෙත් බලමු. පිල් හැන්ඩල් එක පහළට අරගෙන. හරි. මේ තමයි එක එක්කෙනා ලබාගත්ත අඩුම ලකුණ. හරි. අපි අපේ ටේබල් එක පොඩ්ඩක් හැඩ කරගමු. ඇවරේජ් එකයි max එකයි min එකයි එකතු කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ ඩක් ලොකු වුණා. ඒ නිසා අපි මේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකයි grade 11 කියන එකයි පොඩ්ඩක් විශාල කරගන්න. ඒකට අපි ආයෙ ඉඳන් h වෙනකල් සිලෙක්ට් කරමු. සෙන්ටර් යටතේ තියෙන හොරගන්න. ඊට පස්සේ අපි දැන් පාට යොදා ගමු. ඔයාලට පේනම් ෆස්ට් ටර්ම් ටෙස්ට් එක සහ grade 11 කියන එක හෙඩින් දෙකක්. කියන්නේ ප්‍රධාන මාතෘකා දෙකක්. අපි ඒක පොඩ්ඩක් විශේෂ කරලා දක්වන්න ඕනේ.
ඒ නිසා අපි ෆොන්ට් එක යටතේ තියෙනවා අකුරු වර්ග ෆොන්ට් ඩිස්ප්ලේ. ඒකට ගිහින් මේ හෙඩින් කියන එක අපි තෝරගමු. පස්සේ හෙඩින් එකට 14 විතර තියාගමු. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට කලර්ස් දාගන්නේ කියලා. ෆොන්ට් එක යටතේම තියෙනවා මේ විදිහට පොඩි කලර් බාල්දියක් වගේ එකක්. ඒක ක්ලික් කරන් අපිට පුළුවන් අපිට අවශ්‍ය පාට මේකට නිල් පාටක් දාගන්න. 11 කියන එකට ඊට වඩා අඩු නිල් පාටක් දාගන්න. ඊට පස්සේ මේ ස්ටුඩන්ට් නේම් සබ්ජෙක්ට් ටෝටල් ඇවරේජ් එක හයි මාක් එක ලෝ මාක් එක අපි දාගමු. ඒ ටික සිලෙක්ට් කරගමු. ඒ ටිකට අපි දාගමු මේ පාට වගේ. ඊට පස්සේ මේ නේම් ටිකට අපි දාගමු. මොකක්ද අපි කලින් සීට් එකේ දාගෙන තියෙන්නේ. ඒත් නිල් පාට. නිල් පාට. ඊට පස්සේ සබ්ජෙක්ට් තුනේ මාක්ස් වලටත් අපි දාගමු ඊට පස්සේ ටෝටල් වලට අපි දාගමු කොළ පාටක් රෝදිය පාටක් ඇවරේජ් එකට දාගමු ගම් පාට සෝරි සිලෙක්ට් කරගන්න ඕනේ. පස්සේ හයස් මාක් එකට දාගමු පාටක් වගේ හයස් මාක් එකට දාගමු ඊට වඩා හරි අපි අපේ වගුවට පාට එකතු කරගෙන ඉවරයි. අපි බලමු මේකට කොහොමද අපි බෝඩර්ස් දාගන්නේ කියලා. දක්කන් ටික ඉස්සරලා ලෙෆ්ට් ඊට පස්සේ ඔයාලට ෆොන්ට් යටතේම දැක ගන්න පුළුවන් නිකම් වගුවක් වගේ කොටසක් තියෙනවා. ඒ යටතේ තියෙන පහළට තියෙන ඇරෝ එක. ඒක නම් ඕල් බෝඩර් කියන. ඊට පස්සේ අපි දාගන්න ඕනේ ඕල් බෝඩර්ස් කියන එක ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලන්න ඒ සෙල් ටික ලස්සනට කළු පාටින් හයිලයිට් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේ වගුව වටේටම පොඩ්ඩක් කළු පාට ඉරක් දාගමු. ඒකට අපි can outside border කියන එක ඇප්ලයි කරගමු. ඇප්ලයි වෙලා තියෙනවා. ඒකටත් අපි ඒකම යොදාගමු. යොදාගන්නවා. හරි. අපි දැන් අපේ වගුව හදාගෙන ඉවරයි. මම ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් ගෙනාවා. ඔයාලට පුළුවන් මැත්ස් වලට ලබාගත්තු මුළු ලකුණු ප්‍රමාණය සිසුන් 5 දෙනාම මැත්ස් වලදී ලබාගත්තු මුළු ලකුණු ප්‍රමාණය මෙතන ලබා ගන්න. මැත්ස් වලට ලබාගත්තු ඇවරේජ් ලකුණ, මැත්ස් වලට ලබාගත්ත වැඩිම ලකුණ මොකක්ද? අඩුම ලකුණ මොකක්ද කියලා හොයාගන්න. ඒ වගේම අනිත් සබ්ජෙක්ට් තුනටත් ඒ විදිහට සම් එකයි, ඇවරේජ් එකයි, මැක්ස් එකයි, මින් එකයි ඔයාලට ලබා ගන්න පුළුවන්. අපි කතා කරා ටෝටල් එකක් හොයාගන්න. ඒ කියන්නේ එකතුවක් හොයාගන්න කොහොමද? ඇවරේජ් එක හොයාගන්න කොහොමද? සාමාන්‍ය අගය හොයාගන්න කොහොමද? ඒ වගේම වැටිම අගය highest number එක හොයාගන්න කොහොමද? lowest number එක හොයාගන්න කොහොමද? අඩුම අගය හොයාගන්න කොහොමද කියලා කතා කරා. ඒ වගේම ටේබල් එකක් හදාගන්න කොහොමද? ඒකට කලර් ඇප්ලයි කරන්නේ කොහොමද? බෝඩර් එකක් දාගන්නේ කොහොමද? ඒ විදිහ දේවල් අපි කතා කරා.
ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු ලකුණු 35ට අඩුවෙන් ලබාගෙන විෂය අසවත් වූ සිසුන් කවුද? ලකුණු 75ට වඩා ලබාගෙන ඉහළ ශ්‍රේණියක් ලබාගෙන විභාගය පාස් වුණේ කවුද? ඒ වගේම පන්තියේ වැඩිම ලකුණු ලබා ගත්තේ කවුද? අඩුම ලකුණු ලබා ගත්තේ කවුද? යන කාරණා හයිලයිට් කරලා දක්වන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ ඔයාලට ප්‍රී එක්සෙල් ගැන කියලා දෙන නිපුණතා YouTube channel එක. බයි අදට ගිහින් එන්න.